අද දින පාර්ලිමේන්තුව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් හිමිකම අහිමි කිරීමේ පනත සම්මත කරනු ලැබුවා. දැන් මේ රටේ බලාත්මක නීතිය බවට පත් වෙනවා. ඇත්ත වශයෙන්ම අපි මේ සිද්ධ කරලා තියෙන්නේ මේ දක්වා මේ පනත සම්මත වෙලා තිබෙනවා. දැන් ඒ අනුව මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ට ඉදිරියේදී විශ්‍රාම වැටුප් හිමි වෙන්නේ නැහැ. ඒ වගේම මේ දක්වා විශ්‍රාම වැටුප් ගනිමින් හිටපු කට්ටියටත් තවදුරටත් විශ්‍රාම වැටුප් ගැනීම තහනම් වෙලා තිබෙනවා. අපි මේ දේ කරන්න සිදු කරන්නේ අපේ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පොරොන්දු පරිදි වසර 5ක් සේවය කොට දායක නොවන විශ්‍රාම වැටුපක් ලැබීම සම්බන්ධයෙන් තිබුණු මහ ජනතා අකමැත්ත අනුව තමයි අපි මේ නීතිය සම්පාදනය කරනු ලැබුවේ. ඒ අනුව එම ප්‍රතිපත්ති මේ හේතුව මත කළා විනා මේ කාගෙත් පාලි ගන්න හෝ කාටත් හිරිකර හැර කරන්න අදහසින් අපි කළේ නැහැ. අද දිනේදී විපක්ෂය විසින් දක්වපු කරුණු කාරණාවල ප්‍රධාන හරයක් වූයේ මෙම විශ්‍රාම වැටුප නොමැතිව ජීවත් වෙන්න සමහරක් මන්ත්‍රීවරුන්ට අපහසු විය හැකි බවයි. ඒ කරුණ සත්‍ය වෙන්න පුළුවන්. එවන් අවස්ථාවකදී මා හිතන්නේ අපිට පුළුවනි ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා හෝ වෙනත් ක්‍රමයක් හරහා එහෙම අපහසුතාවයට පත්වන මන්ත්‍රීවරු ඉන්නවා නම් ඔවුන් ඉල්ලීම් කරපුවම රජයෙන් ඔවුන්ට යම් සහනයක් සලසන්න හැකි වේද කියා බලන්නට ඕන. මොකද අපි අත් වශයෙන් මේ කළා තියෙන්නේ ප්‍රතිපත්තියක් වශයෙන් ජනතාව ඉල්ලපු දේ කරපු එකයි මේ කළා තියෙන්නේ. එහෙම නැත්නම් කිසි කෙනෙකුට හිරිහැර කරන්න මේ රජයට උවමනාවක් අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මේක ඓතිහාසික දවසක්. ජනවරමට අපි කන් දීලා වැඩ කරපු දවසක්. ඒ අනුව කරුණු දැක්වීම කෙසේ වුණත් දැන් මේ නීතිය බවට පරිවර්තනය වෙලා පත් වෙලා තිබෙනවා.